හෙලෝ අද අපි චොකලට් චිප් කුකීස් හදමු. මේ කුකීස් අපිට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහට තමයි මං කියලා දෙන්නේ අද. අපි බටර් ටික මුලින්ම අඩු ගින්දරේ ලිපේ තියාගෙන දිය කරගන්න ඕනේ. මේක බ්‍රවුන් පාට වෙනකන් දිය කරගෙන ඔයාට පුළුවන් මේකට සුදු සීනි, ඒ වගේම රතු සීනි හොඳට දාගෙන මේක මික්ස් කරන්න ඕනේ. ඊට පස්සේ මේකට අපි දාගන්නවා බිත්තර දෙකක්. ඊට පස්සේ අපි මේක බීට් කරනවා විනාඩි 10කුත් 12කුත් අතර. බීට් කරලා ඉවර වෙලා අපි මේකට දාගන්නවා පාන් පිටි. පාන් පිටි දාගන්නකොට ඒක හලන්න බේකින් පවුඩර් එක එකට හලාගත්ත පාන් පිටි එක තමයි දාන්න ඕනේ. ඒක මික්ස් කරගෙන අපි ඒකට ඔයාට පුළුවන් වගේ රස අනුව ලුණු දාගන්න. ඊට පස්සේ මේකට චොකලට් චිප්ස්, කපාගත් චොකලට් චිප්ස් දාගන්නවා. ඊට පස්සේ අපි මේක විනාඩි 30ක් ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත ඩෝ එක ස්කූප් එකක් අරගෙන තෙල් කොලයක් තැටියට දාලා ඒක රවුමට හදාගෙන අපේ ඩෝ එක ඔයා මේක විනාඩි 10ක් සෙල්සියස් අංශ 175ට oven එක ප්‍රීහීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ඩෝ එක විනාඩි 12 14ත් අතර සෙල්සියස් අංශ 175ට දාලා බේක් කරගන්න පුළුවන්. මම මගේ ෂොප් එක පළවෙනි කමෙන්ට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් එතෙන්ට ගිහලා ඕන එකක් දාලා අද මේ වගේ රසම රස කුකීස් එක රස බලන්න. එහෙනම් see you guys. Bye.